තැමිල් ජනතාවගේ මේ හරක් මූලික දේ ඒක. හරක් දැන් ගොවිතැන් කරාට පස්සේ හරක් ඇවිල්ලා රෑ දවල් නැතුව එවනවා. හරක් එව්වට පස්සේ අපි ලක්ෂ ගණන් වියදම් කරලා ගොවිතැන් කරනවා. ඊට පස්සේ හරක් ඒ ටික කාලය යනවා. අපිට කියනවා අපේ පොලිසියෙන් කියන හරක් අල්ලන්න කියලා. ඒ හරක් අල්ලන්න බෑ මහත්තයෝ. කර්දිනාරු පොලිසියෙන් අපේ සිංහල ගොවියන්ට සම්පූර්ණයෙන්ම පහර දීමක් තමයි කරන්නේ. මහවැලි අධිකාරියෙන් මුත් කරන්නේ පහර දීමක්. සිංහල මිනිසුන්ට කියන එකට වල කපනවා ඇරෙන්න කිසිම සාහනයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ මිනිස්සු ඔයෙන් පැනලා තමයි එගොඩට යන්නේ මෙගොඩට යන්නේ. ගම් වතුර වලට පාරෙන් යන්න දෙන්නේ නැහැ. පාරෙන් යන්න දෙන්නේ නැහැ. සිංහල මිනිසුන්ට පාරෙන් යන්න දෙන්නේ නැහැ. අපි ගොවිතැන් කරන්න ඇවිල්ලා 2011 තොප්පිගල කියන භූමියට ඇවිල්ලා අපේ මුල් පරම්පරාව ඉඳන් මේ ගොවිතැන් කටයුතු තමයි මේක ඇතුලේ කරගෙන ගියේ. මේ වෙද්දි දැන් ඒ සම්පූර්ණ මේ අපේ ගොවිතැන් කරන භූමිය තමිල් ජනතාවගේ හරක් දාගන්න ඒ භූමිය තමිල් ජනතාවගේ ඕන එපාකම් තමයි ඉෂ්ට වෙන්නේ. දැන් සිංහල අපේ මේ ගොවියන්ට එතන වල කැපෙන්නේ. මේ කිසිම රජයකින් අපිට මේකට කිසිම සාහනයක් ලැබිලා නැහැ මේ වෙනතුරු. මේ අපිට ඒක වෙලා තියෙන ලොකු අසාධාරණයක්. අපේ මේ අම්මා තාත්තා හිටන් මේක තමයි ගොවිතැන් කරේ. උප්පැන්න සහතික මදුරු පිටි ගාට් ඒ හැම දෙයක්ම තියෙන්නේ මේක ඇතුළට. නමුත් අපිට මේ ගොවිතැන් කටයුතු කරගෙන යන්න මේ අක්කර බදු ක්‍රමයට මේ අක්කර රුපියල් 4500ක් අරගෙනත් මේ අම්පාර කොටස කියන ඒ කොටස සම්පූර්ණයෙන්ම නිදහස් කරලා දීලා නෑ මේ ඉන්න පාලක පිරිස. ඒකට අප මේ ගමනද ඕගලන්ට ඒ දේවල් ඔව් මේ ගමන තමයි උනේ. ඒක අපේ ගොවියන්ට වෙච්ච ලොකු අසාධාරණයක්. මේ එතකොට දැන් අපිට කිසිම සාහනයක් නෑ කිසිම පැත්තකින්. අපි දැන් මේ ගම් වතුරට ගිහිල්ලා අපේ ගොවිතැන් විනාශ වෙලා තිබුණු වාඩි ගලවගෙන ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ මිනිසුන්ට ඒ කිසිම දෙයක් නැහැ. ඒ අසන්න තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒක අපි දැන් මේ කියන ආණ්ඩුවෙන් අක්කරයකට ලක්ෂයක් එකමාරක් එහෙම දෙනවා කියලා කිව්වා. ඒතකොට ඒවා ඔයගොල්ලන් ලැබුණාද? ඒවා ඒ කියන කිසිම දෙයක් අපිට ලැබිලත් නැහැ. මහවැලි අධිකාරියෙන් මේ වෙනතුරු අපේ සැප දුක බලන්න කවුරුත් ඇවිල්ලත් නැහැ. මේ අපි ගොඩක් මෙහි මේ අසරණ වෙලා ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ගැන රජයේ මැදිහත් වෙලා මේකට මොනවා හරි යම් කිසි පිළිමයක් යොදන්න කියලා තමයි අපිට රජයෙන් ඉල්ලන්න තියෙන්නේ. ඒක රජයේ මූලික වශයෙන් දීපු රුපියල් 25000 50000 මුදල ඔයගොල්ලන්ට ලැබුණා. අපිට ඒ කියන කිසිම ප්‍රතිපාදනයක් හම්බ වෙලා නැහැ. කිසිම සල්ලියක් හම්බ වෙලා නැහැ. නෑ. අපෙන් 4500ක් අක්කරබදු ගත්තා. ඒ එතනත් අපිට උනේ අසාධාරණයක්. ඊට ඉස්සෙල්ලා අපිට කවුරුවත් අක්කරබදු අරගෙන ඒවා නිදහස් කියලා දුන්නේ නැහැ මේ වැඩ කරන්න. ඔයාලගේ අර සිංහල දැන් අපි සිංහල ජනතාවනේ මෙහි ජීවත් වෙන්නේ වගා. සිංහල ජනතාව. ඒතකොට ඒ ඉඩම් අරගෙන දෙමළ අයට දෙන්න ඒ ගැටලුව තියෙනවා. අපිට රෑ දවල් නැතුව මේ දැන් හරක් ප්‍රශ්නේ රෑ දවල් නැතුව අපේ ගොවිතැන් විනාශ කරන තමිල් ජනතාවගේ හරක්. හරක් ඇවිල්ලා ඕගොල්ලෝ හරක් ඇවිල්ලා කනවා. ඒකෙන් කවුරුවත් ගිහිල්ලා බලලා මේ අදාළ නිලධාරී ඒකට කිසිම රාජකාරියක් කරන්නේ නැහැ. එහෙමනේ. ඔව් එහෙම තමයි වෙන්නේ. දැන් ඕන නිලධාරියෙකුට ගියාන් පස්සේ බලන්න පුළුවන්, පෙන්වන්න පුළුවන් අපිට. මේ මහවැලි නිලධාරී තමයි එතනට මැදිහත් වෙලා ඉන්නේ. මහවැලියට නේ දැන් ඒක බාරව තියෙන්නේ. නමුත් මහවැලි නිලධාරී මේ වෙනවන් සිංහල මිනිසුන්ට කියන එකට වල කපනවා ඇරෙන්න කිසිම සාහනයක් දෙන්නේ නැහැ. එතකොට දැන් ඔයාලා මේ ආණ්ඩුවේ ඉන්නේ මැති ඇමතිවරුන්ට මේ පිළිබඳව දැනුවත් කරලා මේ පිළිබඳව මේ මැති ඇමතිවරුන්ට දැනුම් දීලා තියෙනවා. අපි අම්පාරේ ඇමතිතුමාට දැනුම් දීලා තියෙනවා. පොළොන්නරුවේ ඇමතිතුමාට දැනුම් දීලා තියෙනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරල්ට දැනුම් දීලා තියෙනවා. ලිඛිතව ලියුම් දීලා තියෙනවා. මම ගිහිල්ලා තිනවා ගමන් මේ 20ක් විතර ගිහිල්ලා තිනවා නිලධාරීම හම්බ වෙන්න. අතේ සල්ලි විදන් කරගෙන. අපේ මේ භූමිය නිදහස් කරගෙන මේ ගැටලුව නිදහස් කරගෙන මේ භූමියේ ප්‍රශ්නයක් නැතුව ගොවියන්ට ගොවිතැන් කරන්න ඒ අවස්ථාව ලබා දෙන්න. නමුත් මේ පාලකෝ ඒ දේ කරන්නේ නැහැ. දැන් මේ පාර මේ ඕගොල්ලන්ගේ ගම් වතුර හානියෙන් ඕගොල්ලන්ගේ සම්පූර්ණ වගා ඉඩම් විනාශ වෙලා තියෙන්නේ. දැන් එතකොට ඕගොල්ලන්ගේ තියෙන මේ දැන් ආණ්ඩුවෙන් කියනවා සියලු විනාශ වෙච්ච දේවල් වලට කෝටියක වගේ මුදලක් ලබා දෙනවා කියලා. එතකොට ඒ වගේ මුදලක් ලබා දුන්නොත් එහෙම ඕගොල්ලන්ට මේක යථා තත්ත්වයට පත් කරගෙන යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අපි හිතන්නේ එහෙමයි. නමුත් අපිට එහෙම ක්‍රමවේදයක් යෙදෙයි කියලා නෑ. කවුරුත් අපේ සැප දුක බලන්න ඇවිල්ලා නෑ මහත්තයෝ මේ වෙනකන්. මේ වෙනකන් ඇවිල්ලා නෑ. ඒ කියන්නේ ඕගොල්ලෝගේ පිළිබඳ කිසිම තැකීමක් කරන්නේ නෑ. කිසිම තැකීමක් කරන්නේ නෑ. දැන් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය යනවා මේ ලංකාවේ ඔක්කොටම රුපියල් 25000 ලබා දීලා කියලා. නෑ. එහෙම දේවල් කිසිම දෙයක් නෑ. අපි දැන් මූලික අතේ දීලා තියෙන්නේ බඩීරු වගාවයි, වී වගාවයි, තව ඉතුරු අතිරේක භෝග වගාවයි. ඒ දේවල් තමයි මේ දීලා තියෙන්නේ. නමුත් මේ අපිට කියන සහනයක් නම් කිසිම රජයකින් මේ වෙනතුරු ලැබිලා නැහැ. ඕගොල්ලන්ගේ ඉඩම් ටික නිදහස් කරලා ඕගොල්ලන්ට ඒ දී වගා කරගන්න දුන්නොත් ඕගොල්ලන්ගේ ජීවන තත්ත්වය ඉහළ දම්මා ගන්න පුළුවන්. අපිට පුළුවන්. ඒ දේ තමයි අපිට මූලික දේ වෙන්නේ මේ තමිල් ජනතාවගේ මේ හරක්. මූලික දේ ඒක. හරක් දැන් ගොවිතැන් කරාට පස්සේ හරක් ඇවිල්ලා රෑ දවල් නැතුව එවනවා. හරක් එව්වට පස්සේ අපි ලක්ෂ ගණන් වියදම් කරලා ගොවිතැන් කරනවා. ඊට පස්සේ හරක් ඒ ටික කාලය යනවා. අපිට කියන අපේ
පොලිසියෙන් කියන හරක් අල්ලන්න කියලා. ඒ හරක් අල්ලන්න බෑ මහත්තයෝ. අපිට එහෙමනම් මේ හරක් අල්ලන්න නම් නීතියෙන් අපිට කිසිම සහනයක් නැහැ. නීතියේ පැත්තෙමුත් ඒගොල්ලන් තමයි ඒ හැම දෙයක්ම මේ ඒගොල්ලන්ගේ පැත්තට තමයි. ඒ කියන්නේ උපන් බිමේ අපිට ආසරණයෝ වෙලා අනාථ වෙලා සිංහල ජනතාව. හරි. ඔව්. මේ කොහෙද මේ ප්‍රදේශයේ ඔයාලා ඉන්න ප්‍රදේශය මේ ප්‍රදේශයේ අපි ඉන්න ප්‍රදේශයේ ඇවිල්ලා තොප්පිගල කියලා කියන්නේ තොප්පිගල ඒරියා. නමුත් ඒක අපිට දූල පතාන කියලා තමයි අපි හඳුන්වන්නේ මූලික. අපේ උප්පැන තියෙන දූල පතානෙට මේ බොරු නෙවෙයි කියන්නේ මේ ඇත්ත කතාව මේ කියන්නේ. ඕන කෙනෙකුට આવොත් බලා ගන්න පුළුවන්. ඕන කෙනෙකුට આવොත් බලා ගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා යුද්ධ දවස්වලත් මෙහෙ හිටියද? යුද්ධ දවස්වල අපුව ගම්වලට දැම්මා. අපේ මූලික ඉඩම් තිබුණේ දෙහිඅත්ත කණ්ඩියතකට ඒ කියන්නේ ඔය දිස්ත්‍රික්ක තුනේම ඉන්නවා. පොළොන්නරු දිස්ත්‍රික්ක. දවස්වල ඔයගලන්ට මෙහෙ ඉන්න බැරි හින්දා ඔයගලන් අර කඳුරු වලට අන්න හරි. ඔව්. එහෙම යවුවට පස්සේ ඔයගොල්ලෝ ආපහු මේ යුද්ධය උරුණාට පස්සේ නැවතත් ඔයගලන්ගේ මූලික ගම් වලට ආවේ. ආවා. ඒ ආවට පස්සේ තමයි ඔයගලන්ට මේ අසාධාරණ වෙන්නේ. අන්න හරි. ඔව්. තා මොන හරි විශේෂ දෙයක් තියනවද කියන්නේ? විශේෂ දෙයක් කියන්නේ අපේ මහත්තයෝ අපිට කියන්න තියෙන්නේ අපිට මේ ඉඩම් ටික ප්‍රශ්නයක් නැතුව මේ ඉඩම් ටික අපිට මූලිකව අපිට මේ නිදහසේ මේ ගොවිතැන කරගෙන යන්න මේ මිනිසුන්ගේ මේ ආර්ථික තත්ත්වය අපිට පොඩ්ඩක් මේ ඉහළ දාගන්න තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ අරෙන්ද මේ දේ කළා දුන්නොත් ජීවත් වෙන්න පුළුවන්. පොලිසිය විශේෂයෙන්ම පොලිසියක් තියෙනවා ඇතුලේ. පොලිස් තුනකින් වැඩ බලනවා. ඒ පොලිස් තුනකින් වැඩ බැලුවට පොලිසියෙන් මේ කර්දිනාරු පොලිසියෙන් අපේ සිංහල ගොවියන්ට සම්පූර්ණයෙන්ම පහර දීමක් තමයි කරන්නේ. මහවැලි අධිකාරියෙන් මුත් කරන්නේ පහර දීමක්. ඔව්. පොලිස් පෝට් එකක් දාලා අපිට මේ අවශ්‍ය වෙලාවට අපිට බඩු ටිකක් ගෙනත් යන්න දෙන්නේ නැහැ. මේ එහෙම ගැටලු සෑහෙන තිබුණා අපිට. ඒ කියන්නේ අපේ මිනිස්සු ඔයෙන් පැනලා තමයි ඒගොඩට යන්නේ මේගොඩට යන්නේ. ගම් වතුරු වලට පාරෙන් යන්න දෙන්නේ නැහැ. පාරෙන් යන්න දෙන්නේ නැහැ. සිංහල මිනිස්සුන්ට පාරෙන් යන්න දෙන්නේ නැහැ. දැන් තමයි ඔය අක්කරබදු කඩලා ඉල්ල පස්සේ දැන් ඔය අක්කරබදු කඩපු නිසා ඒ ක්‍රමෙට දීලා තියෙන්නේ වගා කරන්න. අර පහුගිය දවස් ටිකේ කාටත් අර අපි නඩුවක් දාලා තියෙන අපිට මහවැලි අධිකාරියෙන් 13 දෙනෙකුට ඒ 13 දෙනාට විතරයි අවසරය තිබුණේ. ඊටු කාටවත් අවසරයක් තිබුණේ නැහැ. සිංහල භූමියට ඇවිල්ලා ගොවිතැන් කරන්න. නමුත් තමිල් ජනතාවගේ ඒ හැම දෙයක්ම ඒ ජනතාව ඕන එපාකම් ඉෂ්ට කරගත්තා.